ආයිබෝවන් දිදුල ප්‍රොඩක්ට්ස් YouTube channel එකත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද බලමු අද මම මොකද්ද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කියලා. මම අද මෙන්න මේ පොඩි බාස්කට් එක හදන හැටි තමයි ඕගොල්ලන්ට කියලා දෙන්න හිතුවේ. ඉතින් මේක වෙනස්ම විදිහකට වියමනක් එක්ක යන නිර්මාණයක්. ඒ හින්දා මේ පෙට්ටිය සකස් කරන විදිහ අපි බලමු. අපිට අවශ්‍ය කරන කාඩ්බෝඩ් කෑල්ලක්. ඉතින් කාඩ්බෝඩ් ඔයගලන්ට ඉවතලන කියන එක හොඳට මතක තියාගන්න. ඉසික් කරන කාඩ්බෝඩ් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ වෙනුවෙන් අරන් තියනවා මේ හැඩතලයේ ගන්න මේ අයිස්ක්‍රීම් පෙට්ටිය පියනක්. මේ අයිස්ක්‍රීම් පෙට්ටියක පියන. මේ පියන අරගෙන ඉවර වෙලා ඕගොල්ලන් මේ විදිහේ කාඩ්බෝඩ් කෑල්ලට මේ වගේ කෑලි දෙකක් කපා ගන්න. කාඩ්බෝඩ් කෑලි. මේ හැඩතලයේ තියෙන කාඩ්බෝඩ් කෑලි දෙකක් මේ විදිහට කපා ගන්න. කපාගෙන ඉවර වෙලා එක පැත්තකට මම අද කරන්න යන්නේ සංගරා කොලේ නිසා මම එක පැත්තකට මේ සංගරා කොලේ මේ විදිහට අලවගෙන තියෙනවා. මේ තියෙන්නේ සංගරා කොලයකින් තමයි මේක කරන්නේ. ඊට පස්සේ සංගරා කොලෙන්ම අපි හදාගත්ත බට මේ තියෙන්නේ. සංගරා කොල වලින් හදාගත්ත බට. අපි බලමු මේ බට මේකට අමුණ ගන්නේ කොහොමද කියලා. මේකෙදි තව දෙයක් කියන්න ඕනේ. දැන් සංගරා කොලේ මෙතන අලව ගත්තා. ඊට පස්සේ අපි මේ කොන් වලින් කපලා ඉවත් කරලා තියෙනවා කොටස්. බලමු මෙතනත් අපි මේ විදිහට කපලා ඉවත් කරමු. මෙහෙම තියෙනවා. මේ කෑල්ල මේ පැත්තට කරලා මෙහෙම කපලා ඉවත් කරන්න. ඒ වගේ මෙතනත් එහෙම කරන්න. ඒ වගේ කොන් වලින් තියෙන කොටස් කපලා ඉවත් කරගන්න. පැත්තට කරලා කොන් ටිකක් තියෙනවනේ මේකේ මෙහෙම කොන් ටිකක් තියෙනවා. ඒ කොන් වලින් මේ කොලේ ඇලෙව්වට පස්සේ කොන් කොටස් කපලා අයින් කරන්න. ඊට පස්සේ අපි මේක මෙහෙම මේස උඩින් තියාගෙන මේ කොන් වලට අපි මේ බට අලව ගැනීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ගම් ටිකක් මෙහෙම ගාන්න කොන් වලින් මේ විදිහට ගම් ගාන්න ගාලා අපි මේ බට අරගෙන මේ කොනට මෙහෙම එක එක තියමු. ඇතුළට ටිකක් හිටින විදිහට මේ විදිහට බට අපි අලව ගන්න ඕනේ. මේ විදිහට අලවන්න. දැන් මම එක එක තමයි ඇලෙව්වේ. ඊළඟට තව එක තැනක් තියෙනවා. ඒ තැනට අපි බට දෙකක් අලව ගන්නවා. මේ විදිහට ගම් ටිකක් ගාගෙන ඒ එක තැනකට විතරක් අපි බට දෙකක් අලව ගන්නවා. මේ විදිහට බට දෙකක් අලවගෙන දැන් අලව ගත්තා. අලව ගත්තට පස්සේ පොඩ්ඩක් වේලෙන්නත් තියන්න ඕනේ. අපි වේලෙන්න තියාගෙනම ඊට පස්සේ අනිත් මං කොනේ කෑලි දෙකක් ඕනේ කියලා. ඒ අනිත් කෑල්ල මේ විදිහට මං අරගෙන තියෙනවා. ඒකට ඕගොල්ලෝ ගම් ගාලා මෙන්න මෙහෙම සංගරා කොලේ අලව ගන්න. ඒකේ හැඩේටම කපාගෙන ගම් ටිකක් ආලේප කරලා සංගරා කොලේ මෙහෙම අලව ගන්න. හරි? අලවගෙන ඒකත් පැත්තකින් තියන්න. තියලා ඉවර වෙලා අපිට කරන්න තියෙනවා ඊළඟට වැඩක්. මොකක්ද? මේ කාඩ්බෝඩ් කෑල්ල මෙතන වේලුණාට පස්සේ මේකේ ගම් ගන්න. එක්ක මේකේ හරි මේ කොලේ හරි හොඳට ගම් ආලේප කරන්න. ගම් ආලේප කරලා මේක මෙහෙම තියන්න හරියට බැලන්ස් කරලා. හරියටම බැලන්ස් කරලා මෙහෙම තියලා අලව ගන්න. අලවගෙන ඉවර වෙලා වැඩිපුර තියෙන කොටස් ටිකට අපි මෙහෙම ගම් ටිකක් මේක උඩින් ආලේප කරලා
මේක මේ අතට නවනවා. මේක මෙහෙම උඩට නවන. හොඳට අලව ගන්න. මේ විදිහට අලවන්න උඩට. නැවතත් අපිට ඕමනා නම් මේක මේ විදිහට පේන නිසා අපිට පුළුවන් ආයි ගම් ටිකක් ගාලා අපිට මේ සංගරා කොලයක් මේ හැඩතලයටම කපලා මෙහෙම උඩින් අලව ගන්න. ඉතින් එහෙම කරන්න ඕමනා නම් එහෙම කරන්න පුළුවන්. බලමු මේක අපිට දැන් කරන්න අමාරුයි. මේක පොඩ්ඩක් වේලෙන්න තියන්න. ඒ නිසා මං කලින් සූදානම් කරගත්ත එකක් මෙතන තියෙනවා. ඒ විදිහටම මේ කොන් වලට බට අල්ලලා තියෙනවා. බලමු අපි දැන් මේක වියන්නේ කොහොමද කියලා. මේක මෙහෙම තියලා ඔයගලන්ට පේනවා ඇති මෙතන බට දෙකක් මං එක ළඟ ඇලෙව්වා. ඒ අලවපු එකෙන් එකක් අරගෙන මේ ධාරෙ දිගේ මෙහෙම ඉස්සරහට නමන්න. ඊට පස්සේ නවපු තැන ඉඳලා තියෙන බටේ ආයෙ උස්සලා අරගෙන අනිත් පැත්තට නවන්න. ඊට පස්සේ මේක හරව ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙන බටේ මේ පැත්තට ගන්න. මේක වෙනස් වියමනක්. ඊට පස්සේ මේක මේ පැත්තට. ආයිත් මේ බටේ මේ පැත්තට නවන්න. ආයිමත් මේක මේ පැත්තට. ඊට පස්සේ මේක මේ පැත්තට. ඔය විදිහට කරකවමින් මෙන්න මෙහෙම මේක වියමන කරන්න වෙනවා. උඩින් තියා යන්න තියෙන කිසිම කරදරයක් නැහැ. හරිම ලේසි, හරිම පහසු නිර්මාණයක්. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ. බලන්න මෙහෙම කරකවන්න විතරයි තියෙන්නේ හරවලා. මේක ගත්තා මේ පැත්තේ උඩින් තිබ්බා. මෙතන තියෙන එක ඉස්සුවා ඒක මේ පැත්තට ගෙනාවා. මෙහෙම තිබ්බා ආයි මේක ඉස්සුවා මේ පැත්ත උඩින් තියෙනවා. මෙතනින් ගත්තා මෙහෙම තියන්න. ආයි මේක මෙතනින් ගත්තා මේ පැත්තේ මෙහෙම තියන්න. මෙතනින් ගත්තා මෙහෙම තිබ්බා. මෙහෙම ඉතින් දිගටම අපිට කරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න බලන්න බටේ මදි වුණා. එතකොට ඕගොල්ලෝ දන්නවා මං කියලා දීලා තියෙන බට ජොයින් කරන්න ඕනේ. ඉතින් මේකට අපි රෝල් කරගත්ත බටයක් අරගෙන මෙතනට ජොයින් කරන්න ගම් ටිකක් ගහලා. මෙහෙම ජොයින් කළා මේක මෙතනින් තිබ්බා මේක ඉස්සුවා මේක මේ පැත්තට. මේ විදිහට වටේ ඕගොල්ලන්ට උස ප්‍රමාණය කොච්චරද ඕනේ ඒ වෙනකම් වටේම උසට කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ වගේ කරපු එකක් තමයි මේ තියෙන්නේ. මම කරා. එතකොට මේක ටිකක් අලංකාර කරගන්න මම මොකද කළේ යටට මල් වැලක් ඇලෙව්වා. ඊළඟට පේපර් කුයිලින් කලාවෙන් ඒ කියන්නේ A4 වලින් මම පොඩි මල් ටිකක් හදලා මෙහෙම අලවලා තියෙනවා. දැන් ඕගොල්ලෝ බලනවා ඊළඟට බලන්න මෙතන මේ බට එළියට පැනලා තියෙනවා. වියමන දැන් අවසන්. මගේ මෙතන මේ උස ප්‍රමාණය ඇති කියලා මම හිතුවා. හිතුව නිසා මේක මෙතනින් නැවැත්තුවා. දැන් මේ වැඩිපුර තියෙන කොටස් අපි කපලා ඉවත් කරමු. මේ විදිහට වැඩිපුර තියෙන කොටස් කපන්න. මෙතන තමයි මම නවත්තපු තැන මේ තියෙන්නේ. නවත්තපු තැන ගම් ගාලා මෙහෙම අලවන්න. ඊට පස්සේ එතනක් තියෙන වැඩිපුර කොටස මෙහෙම කපලා ඉවත් කරන්න. ඉවත් කළා ඕගොල්ලන් ඊළඟට කරන්න ඕනේ ගම් ටික ගාලා මෙහෙම මේක මෙහෙම උඩින් තියන්න ඇලවෙන්න මෙහෙම ක්ලිප් කට්ටක් ගහලා දෙන්න. ඊළඟට මේක මේ තවත් සවිශක්තිමත් කරන්න අර මම ඕගොල්ලන්ට පෙර කිව්වා වගේ ගම් කෝප්පයක් ගත්තොත් ඒකට ගම් වතුර භාගයක් දාලා හොඳට දිය කරලා මේකේ ඇතුල් පැත්තේ මේ ඇතුල් පැත්තේ ඉඳලම හොඳට ගම් ආලේප කරන්න. ආලේප කළා ඒක වේලුණාට පස්සේ
පිට පැත්තෙත් ඒ විදිහටම අඩියේ ගම් ආලේප කරන්න. මේකට තීන්ත ගන්න අවශ්‍ය නැහැ. මොකද මේක වර්ණවත් කොළ වලින් හදලා තියෙන නිසා. ඒකම ඔයගලන්ට තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. මේ ගම් මෙහෙම ආලේප කළාට පස්සේ මේ පැත්තට ගම් වැක්කිරුණොත් එහෙම ඒ පින්සලෙන් ඒවා ඒ වෙලාවෙම ඇදලා අවසන් කරන්න ඕනේ. නැත්තම් ගල් වගේ හිටින්න පුළුවන් වේලුණාට පස්සේ. ඉතින් මම අද මේ වගේ නිර්මාණයක් තමයි ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් අපි තවත් නිර්මාණයකින් හමු වෙමු.